උත්තරීතර පාර්ලිමේන්තුවට ඔයාලා 159ක් තෝරලා ඇරියා මල් පැල කියලා. ඔයාලා ඇත්තටම බලන්නකෝ ඒවා මල් පැලද වල් පැලද කියලා. මේක බලලම කතා කරමුකෝ. ඔන්න බලන්නකෝ. මොකද පොයින්ට් එක? අමානේ සභා රීතිය අනුව සභානායකගේ පුටුවේ වාඩි වෙන්න බෑ. ඒක වාඩි වෙලා ඉන්නවා ඒක හරි නෑ. කතා ආරම්භ කරමු මතවා. 2015 ඉස්සෙල්ලාම ටෙන්ඩර් එකකට යන්න දැක්ක නේද ඔයාලා පත් කරලා ආපු මල් පැලවල තරම. ඇත්තට මේ මල් පැල නෙමෙයි. ඒ තමයි වල් පැල. ඒක නිසා ලබන පාරවත් හරියට තෝරලා යවන්න දන්න කියන හොඳ සෙට් එකක් ඔය වගේ උගත් උනා යවන්න එපා. දැක්කනේ සභානායකතුමාගේ පුටුවේ වාඩි වෙලා එහෙම වාඩි වෙන්න බෑ. නීති රීති පද්ධතියක් තියෙනවා පාර්ලිමේන්තුවක. පාර්ලිමේන්තුව නෙමෙයි ගමේ මරණාධාර සමිතියෙත් තියෙනවා. ඒක නිසා මරණාධාර සමිතියකටවත් සුදුසු නැති මිනිස්සු ඔයාලා පාර්ලිමේන්තුවේ යවලා දුක් වෙන්න එපා. ලබන පාර වැඩේ හරියටම කරන්න. එහෙනම් ජය වේවා.